කෑගල්ල මාබුපිටිය මහාවිද්‍යාලයේ ප්‍රභාෂර YouTube නාලිකාවේ අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ගල උඩ තැන්න දෙගලතිරිය පුරාණ රාජ මහා විහාරස්ථානයට. මේ විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන්ුත් ඓතිහාසික වශයෙන්ුත් ඉතා වැදගත් ස්ථානයක්. මේ විහාරස්ථානයේ තොරතුරු සොයා යාමේදී මේ ප්‍රදේශයේ විශ්‍රාමික ආචාර්ය සුගත් චන්ද්‍රසිරි මහත්මයාව අපට හම්බ වුණා. ආයුබෝවන් සර්. ආයුබෝවන්. සර්, අපි මේ ගම් ප්‍රදේශයට නම හැදුන විදිය චුට්ටක් කතා කරමුද? හොඳයි. අපි ඉස්සෙල්ලාම මාබෝපිටිය කියන නම හැදුන හැටි පිළිබඳව ටිකක් හොයලා බලමු. එක්තරා අවධියක වලගම්බ රජතුමා බෝධීන් වහන්සේ නමක් වැඩමවාගෙන වනගත වෙලා මේ ප්‍රදේශයට පැමිණිච්ච වෙලාවේ ඒ බෝධිය තැන්පත් කරලා පසුවදා උදේ බෝධිය නැවත රැගෙන යන්න උත්සාහ කරනකොට බෝධිය පොළොවට මුල් ඇදලා තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මාගේ බෝධිය පිහිටියේ කියලා වලගම්බ රජුරෝ ප්‍රකාශයක් කරයි කියලයි අපි ජනශ්‍රුති වල අහලා තියෙන්නේ. ඉතින් ඒක සමහර විට මාබෝපිටිය වුණා වෙන්න පුළුවන්. සර්, කෑගල්ලටත් මේ විදිහටම නේද නම හැදිලා තියෙන්නේ? ඔව්, ඒකත් ඒ වගේ ජනශ්‍රුතියක තියෙන කතාවක් නේ. කෑගල උඩ කඩුව බැරි වෙලා කතාව නේ තියෙන්නේ. ඉතින් ඒකත් ඒ වගේ එකක් තමයි. විහාරයේ විශේෂත්වය මොකද්ද? ඒකේ ඓතිහාසික වටිනාකම ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඔව්, මේක ගොඩක් ඈතට යන ඉතිහාසයක් තියෙන තැනක් විදිහට තමයි ගාවතෝ සඳහන් වෙන්නේ. කියන්නේ ජනප්‍රවාදී සඳහන් වෙන්නේ. අවුරුදු 5000ක විතර එහා රාවණායුගයේ දක්වා මේකේ ඉතිහාසය ගැන යයන් ජනප්‍රවාද තියෙනවා. එකක් තමයි ඉන්දියාවේ ඉඳන් රාම රජුරෝ එවන් සීතා දේවී හංගගෙන ඉන්නකොට රාවණ රජුරෝ ඉන්දියාවේ ඉඳන් එවපු රාමසරයක් මේ ස්ථානයේ පතිත වෙලා මෙතන මේ ගල් ගුහාව නිර්මාණය වෙලා තියෙන්නේ ඒ පිපිරීමත් එක්ක එහා පැත්තට ගල් කඩාන ගිහිල්ලා කියලා තමයි කියන්නේ. ඒකට හැබැයි සාක්ෂි විදියට පල්ලේ තියෙනවා කැඩිච්ච බිඳිච්ච ගල් ටික අපිට දැනගන්න බලන්න පුළුවන් පේනවා. ඒ කැඩිච්ච ගල් කුට්ටි ටික දිහා බලපුවාම ඉබේ සිද්ධ වුණා නම් සාමාන්‍ය සුභා ධර්මය අනුව සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච විදිහයි යම්කිසි පිපිරීමකින් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච විදිහයි අතර තියෙන වෙනස ඉතාම හොඳින් තහවුරු වෙන්න පල්ලේ පේන්න තියෙනවා. ඉතින් එහෙම තමයි මේ ගුහාව හැදුනයි කියලා විශ්වාස කරන්නේ. මහනුවර යුගයේ සියම් මහානිකායේ උපසම්පදාව මේ රටට ගේන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රදේශයේ හිටියයි කියනවා. මේ ස්ථානෙත් හිටියයි කියලා කියනවා. ගණින් නැහැලා කියන ආගමික කටයුතු කරපු උදවිය. ඒ හාමුදුරුවෝ වෙනුවට හිටපු අය. ඉතින් ඒගොල්ල ආරාමයක් විදිහට මෙතන සකස් කරගෙන පසු කාලීනව මහනුවර යුගයේ ප්‍රසම්පදාව පිහිටුවට පස්සේ ශාම්පාලි මහානිකායේ ඒ වික්ෂුන් වහන්සේලා මේ ස්ථානයේ මහනුවර මල්වතු පාර්ශවයට අයිති ස්ථානයක් විදිහට අද දක්වාම පවත්වාගෙන එනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකෙදි අපිට දැනගන්න තියෙන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ කටාරම් ටික. මේ පැත්තේ කටාරමක් තියෙනවා, එහා පැත්තේ කටාරමක් තියෙනවා. අපිට ඒක බලන්න පුළුවන්. ඊළඟට අපිට දකින්න තියෙනවා මේ පර්වතයේ මේ ගුහාවට ආවරණය වෙන පියස්සේ ඉහළින් තියෙන කටාරම් දෙකක්. එහා පැත්තේ තියෙනවා කටාරමක්, මේ පැත්තේ තියෙනවා කටාරමක්. මේ විහාර කුටියේ මැදි වෙලා තියෙන්නේ මේ කටාරම් දෙක ඇතුලේ තියෙන ගල් ගුහාවට. මේ ගල් ගුහාවේ විශේෂත්වය තමයි හුඟක් ගුහාවල තියෙන පසාරු පෙනුම. මේකේ හුඟක් ගුහාවල නැහැ. දෙපැත්තකින් තුන් පැත්තකින් ආවරණය වෙලා තමයි හුඟක් වෙලාවට ගුහාවල් තියෙන්නේ. නමුත් මේ ගුහාව පසාරු පේන එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට, මෙහා පැත්තේ ඉඳන් එහා පැත්තටත් බලන්න පුළුවන් ගුහාවක්. ඒ කටාරම් දිහා බලනකොට එක්තරා අවස්ථාවක මට මතකයි පුරාවිද්‍යා නිලධාරීන් ඇවිල්ලා මේ පිළිබඳව සොයා බලනකොට ඔවුන් කිව්වා මේවා අනුරාධපුර යුගයට අයිති කටාරම් විදියට හඳුන්වන්න පුළුවන් කියලා. හැබැයි ඒක පිළිගන්න පුළුවන් සාධකයක් විදියට මම පෙන්නන්නම්. එහා පැත්තේ තියෙන කටාරම ඉතාම සියුම් විදියට නිර්මාණය කරපු කටාරම. ඒ කටාරම අපිට ආයි බලන්න පුළුවන්. අපි ඒක බලමු.
සර් එතකොට මේ ස්ථානයේ දකින්න තියෙන තවත් විශේෂ දේවල් මොනවද? ඔව් මේ ස්ථානයේ දකින්න තියෙන විශේෂ දේවල් කීපයක් ගැන මම සඳහන් කරන්න. එකක් තමයි අර ඉස්සරහින් අපි දැක්කා ගල් පහන, විශාල ගල් පහන. ඒ ගල් පහන පිළිබඳව පුරා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා වලගම්බා රජතුමා මේ ස්ථානයේ රැඳිලා ඉන්නකොට නිර්මාණය කරපු ඒ යුගයට අයිති එකක් එහෙම නැත්නම් ඒ කාලේ නිර්මාණය කරපු එකක් කියලා. හැබැයි කෙසේ වෙතත් මේ පහන මේ ගම් දෙකක් තියෙන අතුරුපානයි බලුට කරනයි කියන ගම් දෙක යා කරන එකම ස්ථානේ මෙතන. එතකොට ඒ කාලේ රාත්‍රී කාලයේට දවල් කාලයේට හරි යනකොට මෙතන ආලෝකයක් කියන එක නැති නිසා වනගත ප්‍රදේශයක් නිසා ඔය පහන දැල්වෙමින් තිබුණයි එහා ගමට මෙහා ගමේ ඉඳන් මිනිස්සුන්ට යන්න පුළුවන් උනායි කියලා ඒ ආලෝකේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ පහන අද වෙනකොට කැඩලා මිදලා ගිහින් තියෙන එක පැත්තකින් මම හිතන්නේ ඔක සමහරු කියනවා මේ මදුරු බෝ වෙන්න නිසා ඒ කාලේ ඔක කඩලා දැම්මා වෙන්න ඇති කියලා. කෙසේ වෙතත් මේ ගල් පහන ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙන ගල් පහනක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. සර් මේ ප්‍රදේශයේ තියෙන පාරිසරික වටිනාකම් ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව් පාරිසරික වටිනාකම් ගැන කතා කරනකොට මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ උන්නතාංශයේ ඉහළම තැනක තමයි පිහිටලා තියෙන්නේ. දෙපැත්තෙම කන්ද පල්ලෙහාට බෑවුම්. මේ ඉස්සරහින් අපිට පේනවා එහා පැත්තේ කැකුණ කන්ද කැලේ. ඒ වගේම මේ ගම්මාන දෙකම මේ වතුරුපාන වසවම ගත්තාම හොඳ ස්වයංපෝෂිත ගම්මාන දෙකක්. ඒ වගේම මේ පර්වතයේ අපි මේ පැඳිලා ඉන්න තැන මේ විශාල පර්වතේ කිලෝමීටර 1.5ක් විතර ප්‍රමාණය පොළොවෙන් මතුවෙලා අපිට ඒ දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ආපහු පොළොවට යටින් ගිහිල්ලා ආය නැවත මතුවෙලා තියෙනවා යම් යම් ප්‍රදේශවලදී. ඉතින් මේක ඓතිහාසික වශයෙන් ගත්තත් ඒ වගේම පාරිසරික වශයෙන් ගත්තත් දැන් අපිට පේනවා මේ ස්ථානේ ඉඳන් බලපුවාම අර කියපු රාම රජුගේ මේ රාවණාගේ බලකොට තිබිච්ච රාමසර කන්ද සීතා එළිය වගේ ප්‍රදේශ දක්වාම ඈතට කන්ද විහිදිලා අපිට පේනවා. එතකොට මේ ප්‍රදේශයේ ජෛව විවිධත්වයෙන් ඉහළ ජෛව විවිධත්වයක් තියෙන ශාක විශේෂ නොයෙක් විදිහේ ඖෂධි ශාක වගේම නොයෙක් විදිහේ ශාක වලට ඒ වගේම සතුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන ස්වභාවික හොඳ සුන්දර පරිසරයක් බව ඔබට තව පොඩ්ඩක් උඩට ගියාට පස්සේ ගල් පර්වතය උඩට නැග්ගට පස්සේ වටපිටාව බලලම අඳුර ගන්න පුළුවන් වෙයි. මට නම් ආවයි මොකද කියන කාරණේ අමතක වුණා. සර් අපි මේ සුන්දර පරිසරය ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව් දරුවෝ. අර පේන කඳු වැටිය දිහා බලන්න වටේටම අපිට කියන්න තියෙන්නේ මේ කෑගල දිස්ත්‍රික්කයේ සීමාව වගේ තමයි ඔය පෙනීගෙන යට වෙලා යන්නේ. තව එතනින් එහා ඔබටත් කෑගල දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශයක් තියෙනවා. අර ඈතින් පේන කඳු වැටියේ කෙළවරවල් දෙකක් කඳු මුදුන් දෙකක් පේනවා. මේ කඳු මුදුන් දෙක අමුත් කරන සීමාව කොරණවල දිස්ත්‍රික්කයේ තියෙනවා. අනිත් කෙනේ එහා පැත්තේ කරපේ කඳු තමයි මේ අර පැත්තෙන් බලනකොට අපිට මේ කෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් මේක 70කට වඩා ප්‍රදේශයක් ලැබෙන්න පුළුවන්. අනිත් විෂයයෙන් බැලුවොත් අර පේන්නේ යටිඅන්තට ප්‍රදේශය. ඓතිහාසික දෙගලතිරිය පුරාණ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති දුරන්දර අතිපූජ්‍ය ශාස්ත්‍රපති පඬිත නම කියන්නට අවසරයි. කොළොන්ගොඩ පඤ්ඤාසර ස්වාමීන් වහන්සේගෙන් අපි දැන් විමසා බලමු මෙහි වර්තමාන තත්ත්වය කෙසේද කියලා. මේ ස්ථානය ආරම්භ කරලා තියෙන්නේ වලගම්බා රජුරෝ. වලගම්බා රජුරෝ මලේ දේශයට පැමිණිලා මලේ දේශය කියලා කියන්නේ පළාත.
පැමිණිලා ඉන්නකොට මෙතනත් ආරක්ෂක ස්ථානයක් විදිහට සැකවිලා ඉන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කාලේ ආරම්භ කළා රජුරු ගියාට පස්සේ මෙතන නැවත වනගත ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙන විහාරස්ථානයක් විදිහට පැවතිලානේ. කාලයක් ගත වෙලා 1816 ඒ තමයි මෙතන නැවත විහාරයක් ආරම්භ කරන්නේ. ඒ අරන්දර සිද්ධාර්ථ කියන ආමඳුරෝ උන්වහන්සේගෙන් පස්සේ මේ ස්ථානයේ විවිධ ගොඩනැගිලි හැදිලා දියුණුවමින් පැවතුණා. පහුගිය කාලයේ විහාරාධිපතිත්වයේ දරූ තලේවැල පඤ්ඤානන්ද නායක හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ. බොහෝ දෙනා මේ ස්ථානයේ පැමිණිලා මේ කලමතර නැගලා වටපිටාවේ පරිසරය බලලා මානසික සුවය ලබාගෙන ඒ වගේම ආගමික පරිසරයක තියෙන සිරිය ඉඳලා යන්නට පුරුදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පොහෝ දිනවල නිවාඩු දිනවලට විශාල පිරිසක් මේ ස්ථානට දී වෙනවා. ඉතින් ඕනක් කෙනෙකුට මේ ස්ථානට පැමිණිලා තමන්ගේ මානසික සුවය අත්විඳින්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා වර්තමාන කාලයේ වෙන විට මේ ස්ථානය මානසික නිදහස ලබා ගන්න ස්ථානයක් විදිහට භාවිතා කරන්න බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා. දෙගලතිරිය ගලඋඩ තැන්න පුරාණ විහාරස්ථානයේ ගවේෂණය කිරීමෙන් අපි අද තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. තවත් ඉදිරි දිනකදී මෙවන් ගවේෂණයකින් හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා.